පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා. එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානී පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පිරිනිවන් පාන පෙර උන්වහන්සේ අනාගතයේ දිහා ලෝකෙ බැලුව. අතීත බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය බැලුව. පිංහතුනි දීර්ඝායුෂ ඇති බොහෝ බුදුරජාණන් වහන්සේලා 13 වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ සියලුම අස්ති ධාතුන් වහන්සේලා ඒක ගණව එක කැටියක් වගේ රත්තරම් පාට රන් කැටියක් වගේ ඒක ගණව රන්දෙනේ පිහිටන. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. උන්වහන්සේ පහළ වුණේ මනුස්ස ලෝකයේ ආයුෂ අඩු කාලෙක. බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බැලුව බොහෝ පින් ඇති අය අනාගත ලෝකෙ පහළ වෙනවා. හැබැයි ඒ අයට සියසින් බුදුරජාණන් වහන්සේව දැකලා වන්දනා කරගන්න පින නැති වෙලා. හැබැයි ඒ අයට ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා සේම වැනුම් පිදුම් කරලා පින් කරගන්න. අනාගත ලෝකයේ පහළ වෙන උපදින මනුස්්‍යයන්ට බුදුගුණ සිහිපත් කරගෙන ගිලම්පස ටිකක් මල් ටිකක් බුද්ධ පූජා කරලා බුදු හාමුදුරුවන්ට පූජා කරා වගේම පින් රැස් කරගන්න. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ අස්ති ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් බිදිලා විසිරිලා අවුරුදු 5000ක් යනතේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පිහිටෙව. ඒ උතුම් බුද්ධ අධිෂ්ඨාන මතයි 13 වහන්සේලා විසිරුණේ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනා විශාල ධාතුන් වහන්සේලා 7 නම රන්දෙනේ නොකැඩී නොබිදී නොවිසිරී ඒ ආකාරයෙන් පවතිවා කියලා අධිෂ්ඨාන කරා. ඒ අතර නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ මේ හිස් කබල ඉදිරිපස කොටස. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ ඉඳන් වම් අත දක්වා පිහිටි වම් උරහිස් අස්තියයි බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි දකුණු උරහිස් අස්තිය. වම් අකු ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ හැටියට හඳුන්වනවා. ඊළඟට සතර දළදා වහන්සේලා අර ශ්‍රී මුකේ තුළ වැඩ සිටිය සම චත්තාරීසක දන්ත ධාතුන් වහන්සේලා අතරින් සුදු බුදු රැස් විහිදිච්චේ සතර දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී රන් දෙන තුළේ ආකාරයම පවතිවා කියලා අධිෂ්ඨාන කරන. ඔය විදියට බුද්ධ අධිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මේ ධාතුන් වහන්සේලා ලැබිච්ච ආකාරය ඒවා ලබාගත්ත හැටි හරීම ආශ්චර්යමත් කරුණු ධර්ම ග්‍රන්ථවල ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙන. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ දින 7ක් මහජන ප්‍රදර්ශනයට තැබුවා කියන. මිනිස්සුන්ට වන්දනා කරගන්න දවස් 7ක් තිබ්බා. අර සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ කේම මහරහතන් වහන්සේ දෑතින්ම ගෞරවයෙන් පිළිගත්තා. පිළි අරගෙන ඒ දළදා වහන්සේ ඊට පස්සේ අරගෙන ගියා කලිගු රට එදා බ්‍රහ්ම දත්ත නමින් රජකම් කරපු රජ්ජුරුවන්. ඒ වෙනකොට රජ්ජුරුවෝ තිසරණේ පිහිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේ දළදා වහන්සේ මේ බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ උතුම් දළදා වහන්සේ නමක් කියලා රජ්ජුරුවන්ට පැවරුවා. රජ්ජුරුවෝ ළඟ හිටපු බමුණු මිත්‍යා දෘෂ්ටිකය නොයෙක් විදිහට මේ දළදා වහන්සේට ගරහා කරමින් රජ්ජුරුවන්ට වැරදි උපදෙස් පවා දුන්නා. හැබැයි මේ දළදා වහන්සේ පෙළහර පෑව. රජ්ජුරුවෝ පුදුමෙන් පුදුමයට පත් වෙලා රජ්ජුරුවන්ගේ හිතේ සද්ධාව ඇති වෙලා අර මිත්‍යාවන් බැහැර කරලා රජ්ජුරුවෝ බොහොම ගෞරවයෙන් මේ දළදා වහන්සේට ධාතු මන්දිරයක් හදාගෙන ගෞරවයෙන් වන්දනා කළා. ඔහොම පරම්පරාවට බොහෝ කාලයක් එන අතර මේ දළදා වහන්සේට ගොඩාක් හිරිහැර සිද්ධ කරන්න මිත්‍යා දෘෂ්ටික ප්‍රාදේශීය රජවරු බලවත් රජවරු උත්සාහ කරා. ඊට පස්සේ තමයි මේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් දන්ත කුමරු හේමමාලා අතේ ඒ දළදා වහන්සේ පිටත් කරලා ලංකාවට පිටත් කරලා ඉවර. එදා කේම මහරහතන් වහන්සේ ගිනිදැල් අතරින් චිතක ඇතුළට ගිහිල්ලා පිළිගත්තේ වාම යටි දළදා වහන්සේ අද මේ අපි බණහන මේ බණ කියන වෙලා වෙනකොටත්
මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ බොහෝම ගෞරවාන්විතව දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් රන් කොපුවක බහලු ඒ උතුම් වාම යටි දළදා වහන්සේ කරඩු 7ක් තුළ දළදා මාලිකාව බොහොම ගෞරුවෙන් වැඩ සිටිනවා. පිංහතුනි මේ දළදා වහන්සේ වසර කීපයකට වතාවක් සැදැහැවතුන්ට වන්දනා කරන්න සලස්සනවා. ඔබ දන්න ඇති දළදා ප්‍රදර්ශනයේ තියල දළදා වන්දනා කරන්න මිනිස්සුන්ට අවස්ථාව ලබලදීපු අවස්ථාවල ඔබේ අම්මල තාත්තර සමට ඔබේ ආච්චිල සීයල ඔබේ නෑදෑයෝ ඔබේ අසල් වැසියෝ දළදා වහන්සේ වඳින්න දින ගනම් පෝලිමේ ඉඳලා සියසිම්ම මේ දළදා වහන්සේ දැකළ වන්දනා කරගන්න අය අදත් ඇති. ඒ අයගෙන් ඔබ අහල බලන්න අදටත් අවුරුදු 2500 ගානක් බුදුහාමුදුරු පිරිනිවන් පාල. හැබැයි ඒ උතුම් දළදා වහන්සේ අදටත් කිසිම වෙනසක් නොවී සුදු පැහැති සුදු බුදුරැස් විහිදිච්ච දළදා වහන්සේ අදටත් අපිට සියසින් දැකළ වන්දනා කරගන්න පුළුවන් විදිහට මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ වැඩ සිටිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය ඔබ තේරුම් ගන්න. උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් දැ. අවුරුදු 50ක් 200ක් නෙමේ අවුරුදු 2560 ගාන පුංචි කාලයක් නෙමේ. හැබැයි අදටත් ඒ උතුම් සතර දළදා වහන්සේලා ආශ්චර්යමත්ව වැඩ සිටිනවා. ඒක අපිට දකින්න පුළුවන් සාධකයේ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඒ රන් කොපුවක බහා වැඩ සිටින ඒ උතුම් දළදා වහන්සේ අදටත් සියසින් දැකළ වන්දනා කරගන්න වාසනාව තියෙනවා. අවුරුදු ගානකට වතාවක් හරි සැදැහැවතුන්ට ඒ උතුම් වාම යටි දළදා වහන්සේ දැකළ වන්දනා කරගන්න සලස්සනවා. ඒ නිසා පින්වතුනි මහා ආශ්චර්යමත්ව දෙව් බමුන්ගේ පුද පූජා ලබමින් අදටත් ඒ උතුම් ධාතුන් වහන්සේ දළදා වහන්සේ කිසිම වෙනසක් නොවී සුදු පාට සුදු බුදුර ඇස් විහිදිච්ච ඒ දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අදටත් වැඩ සිටින. බලන් කොච්චර ආශ්චර්යයක්ද කියලා. ඒ නිසා පින්වතුනි මේ ධාතුන් වහන්සේලා ගැන හිත පහදව ගන්නවා කියන්නේ අප්‍රමාණ පිනක් රැස් වෙනවා.